හලෝ ඉතින් කොහොමද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වේලපු බත් වලින් කොහොමද රසම රස අක්කලා හදාගන්නේ කියලා. මේ වගේ වීඩියෝ මාත් එක්ක දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න. මෙන්න මෙහෙම ඉතින් අපි අර කියන්නේ කද්දි තද ගතියක් දැනෙන්නේ නැති වෙන්න, දත් කැඩෙන්නේ නැති වෙන්න අක්කලා හොඳට හදාගන්න විදිහ ගැන බලමු. හරිම ලේසි. මම අද සීනි පෙරි කරලා තමයි මේක හදාගන්නේ. අපිට පැණි වලිනුත් හදන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට පැණි හොයාගන්න නැති නිසා සීනි කැරමල් කරලා හදන විදිහ යද්ද ඉගෙන ගමු. මම දැන් මෙතන වේලපු බත් ග්‍රෑම් 500ක් විතර අරගෙන තියෙනවා. අපේ ගෙදර වැඩිපුර පාවිච්චි වෙන්නේ සුදු හාල් නිසා මම සුදු හාල් තමයි අරගෙන තියෙන්නේ. රතු හාල් උනත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. රතු හාල් ගත්තොත් ඔයාලට එන්නේ තද පාටක්. ඉතින් ඔයාලට මේ විදිහට බත් අවුවේ වේලලා ඕන කාලයක් තියාගන්න පුළුවන්. මේ විදිහට කැමති වෙලාවක අක්කලා හදාගන්න. ඔයාලත් මේ විදිහට හාල් ටික හොඳට බැද ගන්න ඕනි. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. එතකොට මේකේ සුවඳ එන විදිහට බැදින්නේ නැහැ. එතකොට මේ හාල් ටික නිකන් පිපිරෙන්න බලනවා. ඒක නිසා මෙහෙම මද ගින්දරේ බැද ගන්න. ඒ වගේම මම මේකට ගම්මිරි සැට කීපයක්, කරම්බු නැටි කීපයක්, එනසාල් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ හාල් ටික කොටනකොට ගම්මිරිස් ටිකත් කෙටිලා එනවා හාල් ටිකත් එක්කම. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ හාල් ටික හොඳට කුඩු වෙන්න බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගන්න. මේ හාල් ටික මේ විදියට හොඳට කුඩු කරගන්න ඕනි. ඊට අමතරව මම මෙතන පොල් ටිකක් අරගෙන තියෙනවා. හාල් නැතුව හදලා අග්ගලා තියෙනවා. ඒත් පොල් දැම්මම අමුතු රසක් ඉන්නේ. ඒක නිසා පොල් මිටවල් දෙකක් විතර එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 250ක් මම මෙතන එකතු කරගන්නවා. ඉතින් අපි දැන් බලමු පැණි එක කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි ගත්ත සීනි වලින් ටිකක් මේ විදිහට එකතු කරගන්න ඕනි. සීනි ටික දුඹුරු පාට වෙන්න ඕනි. එහෙම නැත්නම් සීනි ටික කැරමල් වෙනකන් තියාගන්න. ඉතින් මම මුලින්ම වතුර නොදා තමයි සීනි ටික කැරමල් කරගන්නේ. දුඹුරු පාට වීගෙන එනකන් කවලම් කර කර ඉන්න ඕනි. අපිට මේකට උණු වතුර අඩු කෝප්පයකින් එකමාරක් විතර ඕනි. මේ වතුර ටික ටික එකතු කරගන්න. ඇල් වතුර උනත් කමක් නැහැ. ඒත් උණු වතුර දැම්මම පැණි විසිරෙන ගතිය අඩුයි. ඉතින් ඔයාලා වතුර එකතු කරගන්නකොට ටික ටික එකතු කරගන්න ඕනි. මොකද මේක හොඳටම රස්නි ඇඟට විසිවෙන්න පුළුවන්. මොන දේ කරන්නත් කලින් ඉතින් අපි ඉස්සෙල්ලාම පරිස්සම් වෙලා ඉන්න ඕනි. අපි ගාව තියෙන කලින් ඉතුරු කරගත්ත සීනි ටිකක් දාලා අපිට පුළුවන් හොඳට දිය කරගන්න. දැන් අපි මේක ගොඩක් උතුරව ගන්නෙ නෑ. පැණි උණු වෙලා වැඩි වුණොත් තමයි අග්ගලා හයි වෙන්නේ. මොකද අපි දන්නවා පැණි නිවුණාට පස්සේ හයි වෙනවා. ඉතින් පැණි ටික නිවෙන්න තියන්න. පැණි ටික නිවුණාට පස්සේ පැණි එකතු කරලා අග්ගලා ටික හදන්න ගමු. මොකද අපි අග්ගලා අතින් හදන නිසා උණු පැණි එහෙමම ගත්තොත් අතේ පැණි ඇලිලා අත පිච්චෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට භාජනයකට වතුර ටිකක් දාලා අපි උණු කරගත්ත පැණි වලින් බිංදු දෙකක් විතර දාන්න ඕනි. මේ දාගන්න පැණි මේ වතුරේ දිය වෙනවා නම් පැණි එක පදමට ඇවිල්ලා. දැන් අපි කොටාගත්ත හාල් පෙටි ටික භාජනයකට දාගන්න. ඔයාලට කැමති නම් මේක හලලා පිටි වගේ ගන්නත් පුළුවන්. පොඩි පොඩි කෑලි හැපෙනවට ඔයා අකමැති නම් ඔයාට හලලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හලන්නේ නැතුව මං වගේ පාවිච්චියට ගන්නත් පුළුවන්. මේ හාල් පිටි වලට මම ඉස්සෙල්ලා ගාගත්ත පොල් වලින් අහුරු දෙකක් විතර දාලා කවලම් කරගන්නවා. පොල් දාගන්න ඕනේ නෑ. ඒත් පොල් දැම්මම රසයි. තව දෙයක් තමයි පොල් දැම්මම ඔයාට අග්ගලා ගොඩක් දවස් තියාගන්න බෑ.
පස්සේ නිවිච්ච පැණි ටික එකතු කරගන්න. ඉතින් පැණි ටිකක් වැඩියෙන් එකතු කරගත්තට කමක් නැහැ. පොල්වල තෙතමනය අනුව පැණි උරා ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේ තමයි හුඟලා. මේ විදිහට ඔයාලත් ගෙදරදී මංගලා හදලා බලන්න. ඉතින් දිගටම මේ විදිහට වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අතට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.